right එහෙනම් අවුල නැහැ. ආ. දැන් පුතේ මේ අපිට තියෙන්නේ දිසාපති කාමරයේදීනේ. මේ කවි පෙළ ගත්තොත් එහෙම අපි කතා කරන්නේ මොනිකා රුවන්පතිරණ කිවිඳිය. හරිද? මොනිකා රුවන්පතිරණ කියපු ගමන් අපිට විවිධ තොරතුරු විවිධ අදහස් ටිකක් හොයාගන්න පුළුවන්. සහ අපිට පොදුවේ ගත්තාම කවියෝ විවිධ කොටස් වලට බෙදා වෙන් කරගන්න පුළුවන්. කවියෝ දන්නනේ කවියෝ නිර්මාණකරුවෝ. හා දැන් මට නිකන් ඔයා කියන්න පුළුවන් නම් කොළඹ යුගයේ බාධාවක් කරන අපේ යාළුවෙක් ඇවිල්ලා. කොළඹ යුගයේ පළවෙනි කවි පරපුර පෝෂණය කරන කවිය කවුද? කියන්න බං. කොළඹ යුගයේ පළවෙනි කවි පරපුර පෝෂණය කරන කවියෙක්. අඩුම තරමේ එක්කෙනෙක්ගේ නමක් හරි දන්නවනම් මැසේජ් එකක් දාන්න බං. දන්නවද? චමෝත් විනූෂ දන්නේ නැහැ එහෙම. ආ. දැන් මම මෙතන දාලා තියෙන්නේ මේ මොනිකා රුවන්පතිරණේ පින්තූරයක්. හරිද? මෙයා පිළිබඳව මේ විස්තරයක් තියෙනවා මෙතන මේ මම මේ Google එකෙන් ගත්ත එකක් 1946 පෙබරවාරි 26 වෙනිදා මාතර මාලිම්බඩ ප්‍රදේශයේ තමයි ඉතින් උපත ලැබලා තියෙන්නේ. මම අහුවේ ප්‍රශ්නේ මේ කොළඹ යුගයේ පළවෙනි කාව්‍ය පරම්පරාව පෝෂණය කරපු කවුරු හරි කවියෙක්. අන්න කවුද මැසේජ් එකක් දානවා චමෝද්ද. බලමු. එච්.එම්. කුඩලිගම කියලා දානවා. එච්.එම්. කුඩලිගම ගන්න පුළුවන්. අපි නිකන් බලමු මෙහෙම. කොළඹ යුගයේ දෙක නැත්තම් ද්විතීක තරංගය කියලා අපි කියනවා. මේක දෙකම එකට ගන්නම්. හරිද? මම මේ වර්ගීකරණ කීපයක් වාට නිකන් පහසුවට වෙන් කරේ. කොළඹ යුගයේ 1, කොළඹ යුගයේ 2, හෙළහවුල නූතන හා නිසදෙස් සම්ප්‍රදාය කියලා අපිට ඔහොම බෙදා ගන්න පුළුවන්. ඔය අහලා තියෙනවද දරුවනේ මේ ටිබෙට් ජාතිකස් මහින්ද හිමි. ටිබෙට් ජාතිකස් මහින්ද හිමි, ජී.එච්. පෙරේරා, ආනන්ද රාජකරුණා ඒ වගේ කවියෝ අපි හඳුන්වනවා කොළඹ යුගයේ ප්‍රථම තරංගයේ පළමු කාව්‍ය පරම්පරාව ලෙස. හරිද? කොළඹ යුගයේ දෙවන කාව්‍ය පරම්පරාව තමයි මේ චමෝත් දාපු කවුද දැම්මේ? ඔව් එච්.එම්. කුඩලිගම, උපනන්ද බටුගෙදර, මාකඳුරේ ගුණවර්ධන, කපිල සෙනවිරත්න, මීමන ප්‍රේමදෙලක, සාගර පළන්සූරිය වගේ කවියෝ අපිට කොළඹ යුගයේ ද්විතීක තරංගය නැත්නම් අපි කියනවා කොළඹ යුගයේ දෙවන කාව්‍ය පරම්පරාවට අයත් කවියෝ ලෙස හඳුන්වන්න පුළුවන්. ඊළඟට අපිට වෙනම කතා කරන්න පුළුවන් කොළඹ යුගයේ පසුව කතා කරන්න පුළුවන් මෙන්න මේ හෙළහවුල. හෙළහවුල කියලා කියන්නේ දන්නවා කුමාරතුංග මුනිදාස මහතාගේ හවුලක්. එතුමා තමයි මේ හවුල පිහිටුවා ගන්නෙ. එයත් එක්ක ওই ආර්යසේන ආශුබෝධ, රැපියල් තෙන්නකෝන් වගේ කවියෝ වැඩ කරනවා. ඒ කියන්නේ ඒ හවුලේ එකට වැඩ කරනවා. ඒගොල්ලෝ අර අහලා ඇකාරය භාවිතය ඊළඟට අර්ථ රසයේද ශබ්ද රසයේද කියන ප්‍රශ්නාර්ථය ආවට පස්සේ ශබ්ද රසය බැහැර කරලා අර්ථ රසයෙන් නිර්මාණ
කිරීම නිර්මාණකරණ යෙදීම ඔය කියන කාරණා. විශේෂයෙන්ම හෙළහවුලේ නිර්මාණකරු කියන්නේ කුමාරතුංග මුනිදාස ගත්තොත් එහෙම තමන්ගේ නිර්මාණවලදී වැඩිපුරම භාවිත කරන්නේ අර්ථ රසය. මේ ඒගොල්ලෝ ශබ්ද රසය හඳුන්වන්නේ විශේෂයෙන්ම තිරිසන්ගත රසයක් ලෙස. ඒක වැඩක් නැහැ කියන එක. මේ මුනිදාස කුමාරතුංග ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේ. අහලා තියෙනවනේ. ඒ තුමාගේ නිර්මාණයවත් අහලා ඇති. ඒක. ඊළඟට ගත්තොත් එහෙම අපිට නූතන හා නිසදැස් සම්ප්‍රදාය යටතේ අපිට යම් යම් නම් ටිකක් මතක් වෙනවා. ඔය අහලා තියෙනවද බුද්ධදාස ගලප්පත්ති? පරාක්‍රම කොඩිතුවක්කු? මොනිකා රුවන්පතිරණ? රත්නශ්‍රී විජේසිංහ? මහගම සේකර? නව පරපුරේ නිර්මාණකරුවන් ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්න අහලත් ඇති සමහරක් වෙලාවට. අන්න එහෙම සෙට් එකක් ඉන්නවා. ඒක නූතන නිසදැස් සම්ප්‍රදාය නිසා අපිට පොදුවේ තව මේක ඕන වෙනම කොටස් දෙකකට වෙන් කරගන්න පුළුවන්. මම එකකට දාලා කතා කරේ. එතකොට මොනිකාරුවන් පතරන මෙන්න මේ කියන සිවණ මේ කොටස නියෝජනය කරන දක්ෂ කිවිඳියක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. දැන් මෙතුමියගේ ගත්තොත් එහෙම දැන් මේ කවිනේ අපි මේ කතා කරන්නේ කාව්‍ය සංග්‍රහණය මේ කතා කරන්න හදන්නේ. මොනිකා රුවන්පතිරණ කියලා කියන්නේ ගොඩක් වෙලාවට සමාජ අසාධාරණය වෙනුවෙන් සමාජයේ යම් යම් දුක්ඛිත ස්වභාවයන් වෙනුවෙන් තමන්ගේ නිර්මාණකරණය තුල හඬක් නගපු කාන්තාව. හරි. අන්න ඒක ඇතින විශේෂත්වය. මොනිකාගේ ගොඩාක් නිර්මාණ අපි ගත්තොත් එහෙම අපි අහලා ඇත්තදී මෙන්න මේ නිර්මාණ මම කීපයක් විතර දාලා තියෙනවා මේ ඔබ එහෙලි ඇය ගැහැණිය, අඟුලිමාලගේ සිහින, අසන් පත්තිනි දේවතාවි, ඒ වගේම හිපොක්‍රටිස්, ඊළඟට අලුත්ම සිහිනේ යන කාව්‍ය සංග්‍රහය විශේෂයෙන්ම ඇයගේ නිසංග ප්‍රතිභාවය. එනේ ඇය තුල තියෙන දක්ෂතාවය පිළිබිඹු කරනවා. මට මතකයි මේ එතුමිය ලියනවා ඔය මේ ලෙච්චමීගේ සිතුවිල්ලක් කියලා පද්‍ය පන්තියක්. ඒකේ තියෙනවා මෙන්න මෙහෙම කවි ටිකක්. දැන් එක කවියක් මම කියන්නම්. මම ගිය සති මම හිතනවාට කිව්වා පොඩි හැඳින්වීමක් කරන්න ඇති. එක තැනක තියෙනවා මෙන්න මෙහෙම. පඳුර යටින් හිස ඔසවා හිමිහිට නැකිට පන් පුතේ 20 වසරක මිනිසෙකු වී මා පසුපස වරෙන් පුතේ අඩිපාරෙන් වට රවුමෙන් කඳු මුදුනින් වරෙන් පුතේ බංගලාවේ දොරටුව දැක එතනදී නැවතියන් පුතේ. ඒක ලෙච්චමී කියලා දෙමළ කාන්තාවක් ගැන ලියුම් නිර්මාණයක්. ඒකට කියන්නේ ලෙච්චමීගේ සිතුවිල්ලක් කියලා. දලු කඩන කාන්තාව දන්නවනේ ඔය ගම්වල ඉන්නේ. හොරා. මේ තේදලු නෙලන කාන්තාවෝ ඉන්නේ. එයාට වෙච්ච අසාධාරණයක් ගැන කියවෙන හරි අපූර්ව නිර්මාණයක් තමයි ලෙච්චමීගේ සිතුවිල්ලක් කියන්නේ. ඒකේ කියවෙනවා ලෙච්චමී කියලා කියන්නේ දෙමළ කාන්තාවක්. ඇය වත්තේ වැඩ කරන අතරතුර හාම්පුතෙකුගේ අතවරයට ලක් වෙනවා. කොහොම හරි එයාට දරුවෙක් ලැබෙනවා. ඒ දරුවා මිය යනවා. මිය ගිය දරුවා තේ ගහක් යට තේ පැලයක් යට වල දානවා. අවුරුදු 20ක් ගත වුණාට පස්සේ ඒ දරුවාට ඒ මවට සිදු ඛේද වාචකයේ පිළිබඳව රුවන්පතන කිවිඳිය හරි අපූර්වට සමාජයට කියනවා. කොහොමද කියන්නේ? මෙන්න මෙහෙම. පඳුර යටින් හිස ඔසවා හිමිහිට නැකිට පන් පුතේ. පඳුර යටි හිස ඔසවලා හිමිහිට නැකිට මං කියලා කියනවා. 20 වසරක මිනිසෙකු වේ මා පසුපස වරෙන් පුතේ. අවුරුදු 20ක්. ඒ කියන්නේ ගැහණියගේ දරුවා ජීවත් වූවා නම් අදට අවුරුදු 20ක්. අඩිපාරෙන් වට රවුමෙන් කඳු මුදුනින් වරෙන් පුතේ. අඩිපාරෙන් වරෙන් වට රවුමෙන් වරෙන් කඳු මුදුනින් වරෙන්. හැබැයි බංගලාවේ දොරටුව දැක එතනදී නැවතියා. බංගලාව කියලා කියන්නේ ලෙච්චමීට අඳුරු අනාගතයක්. කියන්නේ ලෙච්චමී කැමති නෑ බංගලාවේ. බංගලාවේ ඇතුලේ තමයි හාම් පුතෙකුගේ අතවරයට කරදරයට ඇය ලක්ුණේ. කොහෙන් ආවත් කමක් නෑ පුතේ බංගලාවේ දොරටුව ළඟ නතර වෙන්න. සමාජ අසාධාරණයි. මේ ලෙච්චමීලා වගේ දෙමළ කාන්තාවන්ට මේ වගේ අසාධාරණ ඕනෑ තරම් මේ ලංකාව තුල සිදු වෙන්න පුළුවන්. අදටත් සිදු වෙනවා ඇති. අහිංසක දුප්පත් කාන්තාවන්ගේ ශාරීරික කාන්තාවන්ට ශාරීරික වද හිංසා පමුණුවන. ඇයව මේ ලෙච්චමීලා වගේ කාන්තාවන් තමන්ගේ ලිංගික අවශ්‍යතා සඳහා හාම්පුතුන් යොදා ගන්නවා. ඒ වෙනුවෙන් හඬක් නගන්න කවුරුත් නැහැ. යම් කිසි කෙනෙක් හඬක් නැගුවොත් එහෙම ඒව යටපත් කරනවා.
දැන් ඔයා දකින්න ඇති මේ දවස්වල ගොඩාක් කතා බහ ලක් වෙනවා පල්ලේගම හේමරතන ස්වාමින් වහන්සේ සහ ගත්තොත් එහෙමයි වයස අවුරුදු 14ට දුකද වයස ඇති පුංචි දියණියක් සම්බන්ධව පොඩි කතා බහක් යනවනේ. ඒ නිවුස් එක දැක්ක ඇතුස්සන්න බලන්න. එකම එක ළමයි දේ නිවුස් එක දැක්කේ. අනිත් අය දැක්කේ නැද්ද? හරි. දැක්කද දැක්කේ නැද්ද වගේ හිටියක් දන්නේ නැහැ. පල්ලේගම හේමරත්න ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ ඉතින් මම අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. උන්වහන්සේ ලංකාවේ ඉන්න විශිෂ්ට ගණේ අපි කියන්නේ අටම ස්ථානාධිපතිනේ. හරිද? දක්ෂ නිර්මාණකරුවෝ. හරිද? විවිධ ශ්‍රේෂ්ඨයන් සම්බන්ධයෙන්. ඒතකොට ඒ සම්බන්ධව දැන් මම මෙලෙච්චමගේ සිතුවිලා පද්‍ය පන්තිය මේකට සම්බන්ධ කරගන්න හදන්නේ. මේ නීතිඥවරු 20ක්ද 30ක්ද මේ හාමුදුරුවන් වෙනුවෙන් පෙනී ඉඳලා තියෙනවා. හැබැයි අර දියණිය වෙනුවෙන් නීතිඥවරු කවුරුත් නැහැ. හරිද? අපි දන්නේ කවුද වැරද්ද කරේ මොකක්ද උනේ කියලා. ඒවා අපිට අදාළ නැහැ. ඒවා අධිකරණයෙන් විභාග කරයි ඒවා මොකක් හරි විසඳුමක් එයි. නමුත් මොකක්කෝ දෙයක් සිදු වී ඇති බව නම් පැහැදිලි. සමාජ අසාධාරණයි. එතකොට ඒ වෙනුවෙන් ඇය වෙනුවෙන් කවුරුත් ඉදිරිපත් නොවන්නේ ඇයි? ඇය වෙනුවෙන් ඉදිරිපත් නොවන්නට මුදල් නැද්ද? ඇයට මුදල් නැද්ද? නීතිඥවරු කැමති නැද්ද? හාමුදුරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු එච්චර ප්‍රමාණයක් ආවේ කොහොමද? ඔවුන් එසේ කටයුතු කරන්නේ මන්ද? සමහරක් විට මේ සිද්ධිය යට ගහන්නද? මේ වගේ දෙයක් වෙලා තියෙනවද? මීට පෙර මෙවැනි සිදුවීම් සිදු වී තිබෙනවද? හොයාගෙන යනකොට බොහෝ කාරණා එළියට ඇවිත් තිබෙනවා. හරිද? සමාජයේ අසාධාරණ සමාජ ස්වභාවය. හැබැයි පල්ලේගම හේමරත්න ස්වාමීන් වහන්සේ නොවන වෙන කෙනෙක් එතන හිටියා නම් එතනදී රටේ නීතිය නැමෙන්නේ කොයි විදිහටද? මම ඔබ වෙන භික්ෂුන් වහන්සේ නමක් එතන හිටියා නම් අපි වෙනුවෙන් කවුද පෙනී සිටින්නේ කියන කාරණාව නිකන් ඔබ හිතන්න. මම මේ නිකන් කිව්වේ. එතකොට මොනිකා රුවන්පත්තිරණ කියලා කියන්නේ අන්න ඒ වගේ සමාජයේ විවිධ පැතිකඩ විවිධ දේවල් පිළිබඳව තමන්ගේ නිර්මාණ බිහි කරපු කෙනෙක්. එතුමේ 1946 පෙබරවාරි 26 වෙනිදා තමයි දකුණුලක මාතර මාලිම්බට නම් ග්‍රාමයේ තමයි එතුමිය උපත ලබන්නේ. 1946. හරිද? දකුණුලක මාලිම්බට කියන ප්‍රදේශයේ තමයි මෙතුමිය උපත ලබන්නේ. උසස් අධ්‍යාපන නිරත වන ඇය උපාධිය ලබා අමාත්‍ය මණ්ඩලක නිලධාරණියක් වශයෙන් සේවය කරනවා. 70 දශකයේ විශේෂයෙන් 1970 ගණන් වල මේ අපි කතා කරන කවි පරපුරට අයත් කිමිදියක් ලෙස මෙතුමිය හඳුන්වන්න පුළුවන්. ඇය කාව්‍ය ශාස්ත්‍රයට ප්‍රවේශ වන්නේ මේ හරි ලස්සන නිර්මාණයක් කරමින් මම වාට අර ඊයේ දාව PDF එකෙත් මේ විස්තර තියෙනවා. අපි දෙන්නා සහ තවත් කීප දෙනෙක් කියන කාව්‍ය සංග්‍රහය. අපි දෙන්නා සහ තවත් කීප දෙනෙක් කියන කාව්‍ය සංග්‍රහයෙන් තමයි ඇය තමන්ගේ නිර්මාණකරණයට ප්‍රවේශය ලබා ගන්න. ඊට පසුව තමයි ඇය ලියන්නේ ඇය මේ ඔබ යෙහෙලි ඇය ගැහණිය අඟුලිමාලගේ සිහින අසන්පත්තිනේ දේවතාවි ඊළඟට ගත්තොත් එහෙම මේ හිපොක්‍රටිස් සහ රෝගිනිය ඊළඟට ගත්තොත් අලුත්ම සිහිනය යන කාව්‍ය සංග්‍රහ එතුමියගේ නිර්මාණ. මම කිව්වේ එක දෙයක් ලෙක්චමේගේ සිතුවිල්ලක් කියන එක එතුමියගේ නිර්මාණ වලින් ගත් එකක්. අපිට තියෙන දිසාපති කාමරයේදී කියන නිර්මාණය. හරිද? කොහොමත් අර මානවයාගේ උපතේ සිට මිය යන මොහොත දක්වා අපි ජීවිතයේ විවිධ දේවල් වලට මිනිස්සෙක් ඉපදුනාට පස්සේ මිය යන මොහොත දක්වා අපි ජීවිතයේ විවිධ අත්දැකීම් ලබනවානේ. එතකොට ඒ අත්දැකීම් තුල මිහිරි අත්දැකීම් වගේම අමිහිරි අත්දැකීම් තියෙනවානේ. එතකොට මේ අමිහිරි අත්දැකීම් අපේ ජීවිතය තවදුරටත් ජීවත් කරවන්න, කියන්නේ තව උනන්දුවක් ඇති කරවන්න හෝ යම් පාඩමක් ඒ තුලින් ලබා ගන්න පුළුවන්. එතකොට කෙනෙක්ට සමාජයේ සිදුවන අසාධාරණයක්, ඒ වගේම ඒ අසාධාරණ ලක් වෙච්ච පුද්ගලයා වෙනුවෙන් කවුරුත් පෙනී සිටින්නේ නැත්තම් සමාජයේ විවිධ දේවල් අපිට කියන්නේ අපිට ඇහැට කඳුලක් වුණන සිදුවීම් තියෙනවානේ. හරිද? අන්න ඒ වගේ දේවල් හරහා කියන්නේ ඒ වගේ සිද්ධියක් අරගෙන ඒ හරහා නිර්මාණයක් බිහි කරාම ඒ නිර්මාණයේ කියවන පාඨකයෝ ඉන්නවනේ සහෘදයෝ ඉන්නවනේ. ඔවුන්ට දැනෙන්නේ ඒක මොන විදියට? දැන් දිසාපති කාමරයේදී කියන එක මම තාම කතා කරන්න ගත්තේ නැහැ. නමුත් දිසාපති කාමරයේදී කියන නිර්මාණය හරහා ගොඩාක් ලොකු දෙයක් සමාජයට දෙනවා.
අපි ඒක කතා කරමු. නමුත් මම පොදුවේ ගත්තොත් එහෙනම් මම මේ කියන්නේ ඇය වෙනස්ම චරිතයක් කියන තමයි මම මේ කිව්වේ. හරිද? මේ මීට අමතරව මෙයා ලියලා තියෙනවා මේ වෙන කෙටි කතා සංග්‍රහ. හරිද? කුසුමලතාට දවසක් අමරාට සැමියේ කෙටි කතා සංග්‍රහද ලියලා තියෙනවා. දැන් මෙතන මේ බලමු පොඩ්ඩක් ඉන්න. හරි. මෙතන මේ දාලා තියෙනවා මේ ඉවසීම කටුකෝද එහි අවසානයේ සුන්දරේ. සමාව දීම මෝඩකමක්සේ සිටුවද ඒ තමන්ගේ සිතට සැනසීමකිනදී. නිහඬ වීම හිස් බවකින් යුක්ත වූද ඒ බොහෝ ප්‍රශ්නවලට හොඳ විසඳුම වේ. මොකද හිතන්නේ? කල්පනා කරලා බලන්න. ඔයාට දැනෙන විදිය. එක එක්කෙනාට එක එක විදියට දැනෙන්න පුළුවන්. හරිද? මෙදී මේක මේ PDF එක group එකට ආව නේද ළමයි? ඒක අඩුම දැන print out කරගත්ත අයත් උස්සන්න. කරගත්තේ නැතුණත් කවන්නේ කරගත්ත අයත් උස්සන්න බා. අනිත් අය ඇවිල්ලා තිබ්බේ නැද්ද? පූර්ණ ආවේ නැද්ද? සඳලි තිබ්බනේ. හරි කමක් නැහැ. ඔයා මේ පස්සේ මේකේ print out එකක් ගන්න. මේදී 1946 පෙබරවාරි 26 වෙනිදා තමයි ඇය උපත ලබන්නේ. එතකොට මේ දකුණුලක මාතර මාලිම්බට නම් ගම්පියසේදී රුවන් පත්‍රන උසස් අධ්‍යාපනයේ මම විස්තරණයක් කිව්වා. මේ දින 70 දශකයේ කොළඹ කවි පරපුරේ කවියන් අතර පුරෝගාමීයයි. හරිද? කාව්‍ය ශාස්ත්‍රයට ප්‍රවේශ වෙනවා. මෙන්න මේ නිර්මාණ කීපයක් මතක තියාගන්න ඔක්කොම ඕනේ. හරිද? ඊළඟට මෙතන තියෙනවා මේ කුසේ පිළිසඳගත් කලල අවස්ථාවේ සිට ඉපදී වියපත්ව මියදෙන තුරා ස්ත්‍රියකට අත්විඳින්නට සිදුවන නොයෙක් අසාධාරණකම් පිළිබඳව හඬ නැගීමට කවිය අවියක් කොට ගත්තා. හරිද? ඔන්න වචන ආඩ පාවිච්චි කරන්න පුළුවන් විචාර ලියනකොට. හරිද? මේ වචන කුසේ පිළිසඳගත් කලල අවස්ථාවේ සිට ඉපදී වියපත්ව මියදෙන තුරා ස්ත්‍රියකට අත්විඳින්නට සිදුවන නොයෙක් අසාධාරණකම් පිළිබඳව හඬක් නැගීමට ඇය මොනිකා රුවන් පතරණ කිමිදිය කවිය අවියක් කොට ගත්තා. බලන්න වචන ඒවා මරුවා. කවිය අවියක් කොට ගැනීම, කාව්‍ය නිර්මාණ තුලින් මානව සිත් සතන් සුවපත් කිරීම, සමාජ අසාධාරණය පිළිබඳව හඬක් නැගීම ඒවා ඔයා එකතු කරගන්න කියලා කියන්නේ. පවතින සමාජ විෂමතාවය, සමාජගත දැවෙන ප්‍රශ්න, කාන්තා පීඩනය, ළමා අපයෝජනය පිළිබඳ ගැටලු පිළිබඳ ඇය හඬ නැගුවායි. ඇය බෙහෙවින්ම ප්‍රිය කළ බව පෙන්වන්නේ දෙපද ආකෘති කවි රචනා කිරීමට. දෙපද කියන්නේ මොකක්ද ළමයි? ද්විපද. ඔය ද්විපද කියන්නේ පද පෙළි දෙකෙන් දෙකට එනවනේ. කවුද අහලා තියෙනවද මේ පරාක්‍රම කොඩිතුවක්? අහලා තියෙනවනේ. හරිද? පරාක්‍රම කොඩිතුවක් අහලා තියෙනවද? එයත් ලස්සන නිර්මාණකරුවෙක්. ඊළඟට ගත්තොත් ගුණදාස අමරසේකර අහලා තියෙනවද? ගුණදාස අමරසේකර. අහලා තියෙනවා. දත්දොස්තර කෙනෙක්. දන්න දැනටත් නිර්මාණ කරන දෙන්නේ. ඔය මේ රතුරෝස මල ජීවන සුවඳ එක්ටැමින් පොළොවට වගේ කෙටි කතා සංග්‍රහ නවකතා ලියලා තියෙන්නේ. දන්නවද? ඒතර අහලා තියෙනවද බලන්න මෙන්න මේක.
පසුගිය නත්තල් කාලේ නිවාඩුවේ මම ආවේ පුංචි බේබි එක්කලපා සල් යන්නයි මෙහි ආවේ ටර රර 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 ටර රර 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 බේබිගේ අත අල්ලාගෙන උදයට පාසල් යනවා බේබිගේ අත අල්ලාගෙන හවසට ගෙදරට එනවා ටර රර 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 ටර රර 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 බේබිගේ පන්තිය අයිනේ ගල් බැන්නේ වාඩි වෙන්නේ බේබිලාට කියන කතා එතන ඉඳන් අහන් ඉන්නේ තුනේ ඉඳපු පුංචි බේබි හතරේ පන්තියට ගිහින් තුනේ ඉඳපු මම හතරට යන්නේ කවදාද ඉතින් එහෙම වුණත් මා නොදන්න දෙයක් තියෙනවා කියන්න දන්න කෙනෙක් සොයා බලා මට මේ ගැන කියා දෙන්න ඔය වචනේ අන්තිම පෙරේදී පොඩි වෙනසක් තියෙන්න පුළුවන් අද මට මේ මමත් ඒ දවස් ඉගෙන ගත්ත අපිටත් ගුරුවරු කියලා දුන්න තාම ජනප්‍රිය නිර්මාණයක් ඒත් මේ මොනිකා රුල්පතේ නිර්මාණයක් සමහරක් විට ඔයා අහලා තියෙන්නත් පුළුවන් මගේ පන්ති එන විසිකල පන්ති එන දරුවෝ සමහරට මෙතන ඉන්න පුළුවන් ඒ අය අහලා ඇති මේක කියන්නේ පියසේන ඇසූ ප්‍රශ්නයක් පියසේන ඒක සමාජ සාධාරණ මොනිකා කියන්නේ හරි ඒ කියන්නේ පියසේන කියලා දරුවෙක් ඉන්නවා එතකොට එයා ගමෙන් නගරයට එනවා එන්නේ කවුරු නගර වැසියෙක් යා එක්කන් එන්නේ එයාට පාසල් අධ්‍යාපන ලබා දෙනවා කියන පොරොන්දුව පිට හැබැයි පියසේනට කවදාවත් ඉස්කෝලේ යන්න හම්බ වෙන්නේ නැහැ පියසේනට සිද්ධ වෙන්නේ අර නගර වැසියාගේ දරුවාව මොනා කරගන්නද නගර වැසියාගේ දරුවාව ඔව් මොනා කරන්නේ මේ පාසලට එක්කගෙන යන්න පාසලට එක්කගෙන ගිහලා නැවත පාසලේ මේ නිවසට රැගෙන ඉන්න මේ මීටින් එක ළමයි සමහර විනාඩි 10න් කට්ටේ මේ අද Zoom එකේ පොඩි අවුලක් මොකක් හරි මේ පැකේජ් එකේ මොකක් හරි රිනිව් වෙලා නැද්ද මොකක් හරි මම දැන් කතා කරා මේ ඒක හදාගන්න බැරුණා මම ඊයේ රෑ මේ කිව්වා විස්තරේ දැන් අපිත්තර ගන්නවනේ Zoom එකේ කයකින් හරි කටුන ගැල්ලුවන්නේ ආපුවා ලොග් වෙන්න හරි එතකොට මේ පියසේන ගමෙන් නගරයට ආවා ඉගෙන ගන්න ආවේ හැබැයි පියසේන නගරයට ඉගෙන ගන්න ආවට පියසේනට සිද්ධ වුණා බේබිගේ වැඩ කරන්න බේබිගේ අත අල්ලාගෙන උදයට පාසල් යනවා බේබිගේ අත අල්ලාගෙන හවසට ගෙදරට එනවා තුනේ ඉඳපු පුංචි බේබි හතරේ පන්තියට ගිහින් හරි තුනේ ඉඳපු මම හතරට යන්නේ කවදාද තුනේ ඉඳපු පුංචි බේබි තුනෙන් හතරට යනවා හතරෙන් පහට යනවා පහෙන් හයට යනවා ගමේ ඉඳන් නගරයට ආව පියසේන තාම තුනේ පන්තිය තුනෙන් හතරට පියසේනට යන්න බැරි වුණා පියසේනලා සහ බේබිලාගේ ජීවිතය වෙනස් වුණොත් ඒ කියන්නේ බේබිට අධ්‍යාපනයක් ලබන්න අයිතියක් තිබ්බා පියසේනටත් ලබන්න පුළුවන් දෙනවා කියලා හිතාගෙන එයාගේ හිතේ තිබ්බා නමුත් අධ්‍යාපන දුන්නේ නැහැ ඔය එතන තියෙනවා මේ අර මේ නිර්මාණය කියනවා බේබිගේ පන්තිය අයිනේ ගල් බැන්නේ වාඩි වෙන්නේ බේබිලාට කියන කතා එතන ඉඳන් අහන් ඉන්නේ බේබිගේ පන්තිය අයිනේ ගල් බැම්මක් තියෙනවා ඒ ගල් බැම්ම ළඟ පියසේන වාඩි වෙනවා බේබි පන්තිය ඇතුලේ ගුරුතුමිය උගන්වන දේවල් ඉගෙන ගන්නකොට පියසේන එළියේ ඉඳන් ගල් බැම්මේ වාඩි වෙලා ඒ බේබිලාට කියන දේවල් එළියේ ඉඳන් ඉගෙන ගන්නවා හැබැයි වැඩේ තියෙන්නේ පියසේන එළියෙන් ඉගෙන ගන්න දේවල් පියසේන හොඳට මතකයි. හැබැයි බේබිට පන්ති ඇතුළේ උගන්වන දේවල් මේ බේබිට මතක නැහැ. හැබැයි දෙන්න හවසට කවි ගායනා කරනකොට ගෙදර ඇවිල්ලා සම වයස පොඩි දරුවෝනේ. බේබිට හොඳට ඒ දේවල් කියන්නේ බේබිට මතක නැහැ. පියසේන හොඳට මතකයි. දෙන්න එකට එකතු වෙලා කවි ගායනා කරාට අරයා එච්චර කියන්නේ මීටරයක් නෙමෙයි. කවුද මේ බේබි? පියසේන මීටරයක්. අර ගණිතයට විද්‍යාවට මේ හැම විෂයකටම දක්ෂයෙක්. නමුත් ඔහුගේ අධ්‍යාපන අයිතිය මොකද උනේ? නැති කළා. කවුද නැති කරේ? ධනවතුන් බලවතුන් විසින් දුප්පත් අහිංසක දරුවන්ට ඉගෙන ගන්න තියෙන අයිතිය නැති කරලා ළමා මෙහෙකාර සේවයට උන් යොදවගත්තා.
හරියට අපේ රටේ සමහරක් මිනිස්සු වගේ සමහරක් අය ඉන්නවනේ එක එක ඔය ධනවතුන් බලවතුන් තමන්ගේ බලය නිලය පාවිච්චි කරලා ඉගෙන ගන්න ඉන්න දරුවන්ව මෙහෙකාර සේවයට යොදව ගන්න. අද නම් ගොඩක් ලංකාවේ අඩුයි. නමුත් සමහරක් ප්‍රදේශවල තවමත් ඒවා ක්‍රියාත්මක වෙනවා. සමාජ අසාධාරණ. මොනිකා ලියන්නේ. මොනිකා තමයි ලිව්වේ. ලස්සනයි නිර්මාණ. ඊළඟ මං කියවනේ මේක ද්විපද පදපේලි දෙකෙන් දෙකට ගලාගෙන යන්නේ. හරිද? දැන් මේ දිසාපති කාමරෙදිත් එහෙමයි. ඊළඟට මේ ඔය ගුරුදාස අමරසේකර අඳුරු රෙන්ද පොරවාලා අපේ ඇඟ පත දුරු කරાવી අඳුර අපේ දුක නිවලා දාහක් ගින්දර නිවාවි. ඒත් සමාජ අසාධාරණයක්. අසාධාරණයකටත් වඩා අපි කියන්නේ සමාජ පීඩාවට පත්වෙච්ච ගොවියෙක් හා හරිද? නැත්නම් අපි කියන්නේ ගවයෙක් හා ගව හිමියෙක් පිළිබඳව කියවෙන හරි අපූර්ව නිර්මාණයක්. ගොඩාක් නිර්මාණ තියෙනවා. ඉතින් එක එක වෙන වෙනම කතා කරන්න පුළුවන්. හරි. සමාජ විෂමතාවය. හරිද? දෙපද ආකෘතිය ඒ සමාජ විෂමතාවය නිරූපණය කරන්න ඒ පාවිච්චි කරනවා. කාන්තා විමුක්තිය වෙනුවෙන් අප කැපුව මෙම කිවිදිය වෙතින් පළවු කාව්‍ය රචනාවන් අත්විඳින සහෘදයා තුළ පුරුෂාධිපත්‍යයට නතු වී සිටින ගැහැණිය. ගැහැණිය ගැන කතා කරනවා. හරිද? මෙතන අපේ ගැහැණු දරුවෝ ඉන්නවනේ. ගැහැණිය පිළිබඳ හරි ගැඹුරින් කතා කරනවා. ගැහැණියට තියෙන අයිතිවාසිකම් ගැන කතා කරනවා. මොනිකා. හරිද? ඒ කියන්නේ පුරුෂාධිපත්‍ය කියන්නේ පුරුෂයාගේ ආධිපත්‍ය හැමුවේ ගැහැණිය කොච්චර පීඩාවටපත් වෙනවද? අද ලංකාවේ නැද්ද? ස්වාම පුරුෂයාගෙන් බුටි කන අඩත් එට්ටම් වලට ලක්වන ගැහැණු නැද්ද ලංකාවේ? ඉන්නවා. ඕන තරම් ඉන්නවා. සමහරක් වෙලාවට අනියම් සම්බන්ධතා නිසා පීඩාවටපත් වෙන ගැහැණු ඉන්නවා. කියන්නේ පිරිමි අනියම් සම්බන්ධතාවය පවත්වනවා. ඒතර ගැහැණියට ඒක පෞල් ජීවිතේට බලපාන. ඒක එක පැතිකඩ. ඊළඟට ස්වාම පුරුෂයා මත්පැන් පානය කරනවා. ඒක පුරුද්දක් දිගටම පවත්වනවා. එතකොට ඒ වෙනුවෙන් බිරිඳ කියනවා ඔබ කරන්න එපා කියලා. ඒ එපා කියන වචනේ තුලට ප්‍රතික්‍රියා දක්වනවා. පුරුෂාධිපත්‍ය තුල ඇයව පීඩාවට ලක් කරනවා. ඇය හරි අසීමිත ලෙස ස්වාම පුරුෂයාගෙන් බැනුම් අහනවා. බුටි කනවා. ළමයි ඉදිරියේ ඇය අසරණ වෙනවා. පෞල් ජීවිතයේ ඉහිරුවා ගන්න තැනටපත් වෙන්න පුළුවන්. හරිම සමාජ ඛේද වාචකයක් ගැහැණියට. හරිද? එක පැති තියෙනවානේ ගැහැණිය ගැන ගැහැණිය කියලා කියන්නේ හරි ලස්සන නිර්මාණයක් නේ. නමුත් ඇයට සිදුවන සමාජයේ පීඩනය, ඇය සමාජයේ විඳින වේදනාවන් පිළිබඳව හරි අපූර්වට තමයි නිර්මාණ කරන්නේ ඇයද. හරි. වහල් මෙහෙට නතුවන දරුවන් දුක් විඳින දුක් ගැහැට සම්බාර දැය කවිය තුලින් මොකද කරන්නේ? කුළුගල් සමාජයට දැනෙන විදිහට ඇය මේ සඳහා සුවිශේෂී සිදුවීම් පාදක කර ගන්න. හරි. මේ පද්‍ය සංග්‍රහය හැරෙන්නට ඇය කුසුමලතාට දවසක් අමරාට සැමියෙක් කියලා කෙටි කතා සංග්‍රහ ප්‍රකාශයටපත් කරන මේ පොඩි විස්තරයක් තියෙන මෙතන. ඊළඟට තියෙනවා මෙතන මෙදී සමාජගත ප්‍රශ්න කාන්තා පීඩනය හා විඩා විස්මතු කළ දේ හැම අවස්ථාවකදීම ද්වේෂයට වෛරයට ඉඩක් නොතබා පුදු සානුකම්පිත. අන්න ඕක තමයි වැද. මධ්‍යස්ථ නිර්මාණ කරුණු. කියන්නේ ගැහැණිය ගැන කියනකොට සමාජ අසාධාරණ ගැන කියනකොට වෛරයක් ඇති වෙනවනේ. කෙනෙක් පිළිබඳ වෛරයක් ඇති වෙනවා. තව කෙනෙක් ගැන අනුකම්පාවක් ඇති වෙනවා. හැබැයි ඒ මධ්‍යස්ථව ලියන්නේ. ඒ කියන්නේ මොන ප්‍රශ්න ආවත් ඒ මධ්‍යස්ථව නිර්මාණය අරගෙන යනවා. එතකොට අර දැඩි වෛරී සිතුවිල්ලක් යම් කිසි කෙනෙක් පිළිබඳව නිර්මාණය තුළ ඇති වෙන්න පුළුවන් නම් ඇය ඒක හරියට බැලන්ස් කරනවා. නිර්මාණකරුවෝ එහෙම වෙන්න ඕනේ. දැන් නිර්මාණයක් කරනකොට කෙනෙක් පිළිබඳව වෛරී සහගත සිතුවිල්ලක් ඇති වෙන්න පුළුවන් කියවන කෙනාට ඒ චරිතය පිළිබඳව. හැබැයි අර මැද මාවතේ ගෙනියන්න ඕනේ. නිර්මාණයක් වෙන්නේ නැහැ නේ සාර්ථක නිර්මාණයක්. අන්නෝගිතා වැදගත්තා. දේශයේ වෛරයට ඉඩක් නොදවා බුදු සානුකම්ප දෘෂ්ටියෙන් ඒවා දේශ බැලීමේ සංයත බව විවසී ශික්ෂණය ප්‍රකට කරවයි. පැරණි භාෂා ප්‍රයෝග හා කාව්‍ය රීතීන් වලින් ලද ආభాසයගේ නිර්මාණ පසුබිමේ වේ. සරල බස උපමා රූපක ආදිය සරල කාව්‍ය උපක්‍රම භාවිත කළ ඇය සිය කාව්‍යවල විරිත රිත්මය හා ආකෘති ආදී අධ්‍යක්ී ප්‍රකාශ උචිත වනසේ සකස් කර ගත්තාය. හරි. දිසාපති කාමරයේදී අපි මේ නිර්මාණය කතා කරමු. හරිද? ඔයාලගේ අච්චුපත තියෙනවා අච්චුපත පොඩ්ඩක් ළඟට ගන්න. මීටිනේ තව ටිකකින් කට්ටිය අපලොග් වෙන්න. අදට විතරයි.
හරි. මට කියන්න දැන් දිසාපති කාමරේදී කියන නිර්මාණ කියවපු යතුස්ස. අඩුම තරමේ දෙපාරක් තුන් පාරක් නෙමෙයි. එකපාරක් හරි කියවපු අය. එක්කෙනෙක්. කවුද ඒ කියවලා තියෙන්නේ? චමෝත් කියවලා තියෙනවා. නන්දලි කියවලා තියෙනවා. අනිත් අය කියවලා නැද්ද? 3යි 4යි පූර්ණ කියවලා තියෙනවා. ආ. මේක කියවනකොට ඔයාට දැනුණු පොදු අත්දැකීමක් මට නිකන් පොඩ්ඩක් chat එකට දාන්න. ඉන්නේ ටෝස් උනත් ආපහු දැන් ලොග් වෙන්න. ලොග් වෙමු. හරි. නිකන් පොදු අත්දැකීමක් නිකන් දැනුණු දෙයක් නැද්ද මොකක්වත්? මේකෙන් කියවෙන්නේ මෙන්න මේ වගේ සිද්ධියක්. මේ වගේ අදහසක්. මේක නිකන් මෙන්න මෙහෙම මේ ගැන කතා කරනවා වගේ එකක් මොකක් හරි එහෙම එකක් නැද්ද? දැනෙන්නේ නැද්ද මොකක්? දාන්න බං chat එකට. මොකද්ද කියුනේ? චමෝ. ආට මොකද්ද? මේ මෙන්න මෙහෙම එකක් කියුනේ. මෙන්න මේ වගේ සිද්ධියක් කියුනේ. මොන හරි පොඩි එකක් අදහසක් දාන්න බලන්න. ඈ නැද්ද? ඔව්.